දවසක් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න කොසල් රජතුමා ආපු වෙලාවේ සේවකයෙක් ඇවිල්ලා කොසල් රජතුමාට පණිවිඩයක් කිව්වා. ඒ කියපු දේත් එක්ක පින්වත්නි කොසල් රජතුමාගේ මූණේ මොහොම ශෝකාකූල ස්වරූපයක් පේන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් රජතුමනි ඇයි මොකද? රාජ්‍යයට හොරහතුරෙක්වත් ඇවිල්ලාද කියලා. ඒ වෙලාවේ කොසල් රජතුමා කියා සිටිනා නේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ එහෙම දෙයක් නෙමෙයි. අපේ අගබිස දරුවෙක් ප්‍රසූත කරලා ඇය දියණියක්ලු. ඉතින් මම බලාපොරොත්තු වුණේ පුතෙක් මට ලැබෙයි කියලා. හැබැයි ඇය ප්‍රසූත කරේ දියණියක්. ඒ ගැන මට දුකක් ඇති වුණා කියනවා. ඒ වෙලාවේ අපි හැමෝටම වටිනා පණිවිඩයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් රජතුමනි දරුවා දියණියක් වුණත් ඇය ප්‍රඥාවන්තයි නම් තැනට සුදුසු නුවණින් යුක්තයි නම් පුතෙක්ට වඩා දෙයක් දියණියකට කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වෙලාවේ වදාරනවා. ඒ නිසා දුවක් දියණියක් පවුලකට ලැබෙනවා කියන්නේ ඇත්තට මේ පවුලේ වාසනාවක්. පවුලට ලොකු සුන්දරත්වයක් ගෙන දෙනවා දියණියකගේ උපත. ඒ නිසා පවුලේ සුන්දරත්වය ඒ දියණිය මත රඳා පවතිනවා. ඒ විතරක් නෙමෙයි දුවක් පවුලකට ලැබෙනවා කියලා කියන්නේ විශේෂයෙන්ම අපි හිතමු ඒ දරුවා ටික ටික ලොකු වෙලා යමක් කමක් තේරෙන වයසට ආවහම අම්මට හදිසියේ අසනීපයක් වෙච්ච වෙලාවක එහෙම නැත්නම් අම්මා ගෙදරින් බැහැරට ගියපු වෙලාවක සමහරට ඇය වැඩිමහල් දියණිය නම් ඒ අම්මාගේ කාර්යභාරය සම්පූර්ණයෙන් ඉෂ්ට කරන්නේ ඒ දියණිය විසින්. සමහරට ගෙදර අස්පස් කරනවා, අතුපතු ගාලා පිරිසිදු කරනවා, උයනවා පිහනවා, ගෙදර අනිත් අයට කෑම බීම සකස් කරලා දෙනවා. විශාල කාර්යයක් දියණියක් අතින් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් පුතෙක්ගෙන් ඒ කාර්යය බොහෝ විට සිද්ධ වෙනවා අඩුයි. මොකද දියණියකගේ උපතින්ම ඇඟේ තියෙන දෙයක් ඒක. ඇය ලස්සනට ගෙවල් දොරවල් පිරිසිදු කරලා මල් පැල හිටවලා ගේ ලස්සනට තියාගන්නවා, පිරිවෙලකට තියාගන්නවා. ඒ නිසා ඇත්තටම පවුලට අපි කියන්නේ ශ්‍රියාකාන්තාව කියලානේ. ඒතර දුවකගේ උපත කියලා කියන්නේ පවුලට ශ්‍රියාකාන්තාවගේ පැමිණීම හා සමානයි. ඒ විතරක් නෙමෙයි කවදා හරි දවසක අම්මා තාත්තා වයසට ගියපු කාලෙක ඔබ මේ සමාජය ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත් ඔබට තේරෙනවා බොහෝ විට අම්මා තාත්තා අවසන් කාලේ වයසට ගියපු කාලේ ඒ අම්මා තාත්තා අන්තිමේට ඉන්නේ පුතාගේ ගෙදරට වඩා දුව ඉන්න තැන. අවසානයේ මරණාසන්න මොහොතේ වයස්ගත වෙච්ච අම්මට තාත්තට ගොඩාක් විට සලකන්නේ දුවලා. ඉතින් සමාජය ගැන විමසිල්ලෙන් බැලුවොත් ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. ඒ කියන්නේ ඒ තරමටම පවුලකට දියණියකගේ උපත, දියණියකගේ ලැබීම කියන්නේ මහා වාසනාවක්, මහා පිනක්.